CapCut Pro ෆ්‍රී ගමු. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට CapCut Pro එක ෆ්‍රී ගන්න විදියක් කියා දෙනවා. ඉතින් subscribe කරලා නැත්නම් දැන්ම මම subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි, ඔයාලා ඔයාගේ PC එකේ browser එක open කරගන්න. ඉතින් මම මේකට use කරන්නේ Chrome browser එක. ඊට පස්සේ ඔයාලා search bar එකේ up to down කියලා search කරගන්න. ඊට පස්සේ හම්බෙන පළවෙනි result එකේ මෙන්න මේ Windows කියන එකට යන්න. ඔයාට දැන් තියෙන මෙන්න මෙතන search icon එකක් පේනවා. ඉතින් ඒක click කරන්න එකපාර. ඊට පස්සේ ඔයා එතන CapCut කියලා search කරන්න. හරි, ඔයාට පේනවා මෙතන result දෙකක් කියලා දෙනවා. ඒකෙන් අපි CapCut කියන එක select කරන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහාට යද්දි ඔයාලට පේනවා get the latest version කියලා එකක් තියෙනවා. ඉතින් ඒක click කරොත් ඔයාලට CapCut එකේ දැනට තියෙන latest version එක download කරගන්න පුළුවන්. ඉතින් ඒකේ pro features ටික enable වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඕනේ pro එක free ගන්න නිසා අපි click කරන්නේ මෙන්න මේ older versions කියන එක. ඉතින් ඒක එකපාරක් click කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහේ version ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන තියෙන මේ older version වල pro features සමහර ඒවා enable වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපි මෙන්න මෙතන CMO කියන බටන් එක තව පාරක් ක්ලික් කරමු. හරි, ඒක ක්ලික් කරුවම ඔයාලට පේනවා මෙන්න මෙතන 1.4.0.188 කියලා එකක් තියෙනවා. ඉතින් අන්න ඒක තමයි අපි දැන් download කරගන්න යන version එක. ඉතින් ඒක එකපාරක් ක්ලික් කරන්න. හරි, ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහේ interface එකකට එනවා. එතනින් ඔයාලා පොඩ්ඩක් පල්ලෙහාට scroll down කරන්න. ඔයාලට පේනවා මෙතන download කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඒක එකපාරක් ක්ලික් කරන්න. හරි, ඔයාලට පේනවා මෙන්න මෙතන ඒක download වෙනවා. හරි, ඔයාලට පේනවා ඒක download වෙලා ඉවරයි. දැන් මේක close කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා අපේ download folder එකට. ඉතින් මේක තමයි අපි දැන් download කරගත්තු අපේ setup එක. ඉතින් ඔයාලට මේක install කරන්න කලින් ඔයාගේ PC එකේ දැනටමත් CapCut install වෙලා තියෙනවා නම් ඔයා ඒක uninstall කරලා තමයි මේක install කරන්න ඕනේ. ඉතින් දැනටමත් මගේ PC එකේ නම් CapCut install වෙලා තියෙනවා. අපි දැන් ඒක uninstall කරගමු. ඉතින් ඔයාට මේක uninstall කරගන්න පුළුවන් ඔයා දන්න විදිහට. ඉතින් දන්නේ නැත්නම් හරි මෙන්න මේ විදිහට control panel එකට ගිහිල්ලා control panel එකෙන් මෙන්න මෙතන view by කියන එක ඔයාලා category කියන එකට select කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන programs යට තියෙනවා uninstall program කියලා. ඒක click කරන්න. එතනින් ඔයාලට පේනවා CapCut අපේ install වෙලා තියෙන එක දැන් එතනින් පේනවා. ඊට පස්සේ ඔයාලා ඒක select කරලා මෙන්න මෙතන උඩ තියෙන uninstall and change කියන එක click කරන්න. හරි, මේ විදිහ එකක් එනවා. ඊට පස්සේ මෙතනින් okay දෙන්න. හරි, දැන් අපේ CapCut එක uninstall වෙලා ඉවරයි. දැන් ඔයාලට පේනවා මෙතන CapCut කියන එක නැහැ. හරි, ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ආයෙමත් download location එකට ගිහිල්ලා CapCut අපේ setup එක double click කරලා open කරගන්න. ඉතින් ඒකෙදි ඔයාලා මෙන්න මේ විදිය පොඩි interface එකක් එනවා. ඉතින් ඒකෙදි මෙන්න මෙතන agree with CapCut කියන agreements වලට ඔයා එකගයි කියලා මෙතන tick එක දෙන්න. ඉතින් ඔයාලට agreements ටික බලා ගන්න පුළුවන් මෙන්න මේ දෙක click කරලා. ඊට පස්සේ එතනට tick එක දුන්නට පස්සේ මෙන්න මෙතන install now කියන button එක enable වෙනවා. ඉතින් ඒක click කරන්න. හරි, දැන් ඔයාලට පේනවා අපේ CapCut version එක install වෙනවා අපේ PC එකට. හරි, ඔයාලට පේනවා මෙතන අපේ CapCut එක install වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට සුපුරුදු CapCut interface එක මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා අපේ කලින් අපි edit කරපු videos ටික මෙතන පෙන්වනවා. ඒ වුණාට ඔයාලට මේවා දැන් මේක මගින් edit කරන්න බෑ. මොකද ඔයාලා old version එක තමයි මේකේ ඉන්නේ. හරි, ඉතින් ඔයාලට මේක මෙතනින් අලුතෙන් video එකක් edit කරගන්න විදියට ඇවිල්ලා video එකක් edit කරගන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාලට පේනවා කලින් එකේ වගේම එකම features ටික දීලා තිනවා. හැබැයි මේකෙදි update version එකේ තියෙන සමහර option ටිකක් මේකේ නැහැ. මොකද මේක old version එක නිසා. ඉතින් ඔයාලට video එකක් edit කරගන්න ඕන මූලික tools ටික මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් transition එහෙම අපිට ඔක්කොම available වෙලා තියෙනවා. එකක්වත් pro ඒවා නැහැ. ඉතින් filters උනත් ඔයාලට පේනවා මෙතන pro කියලා වෙනම filters ටික නැහැ. ඔක්කොම අපිට download කරලා use කරන්න පුළුවන්. ඉතින් සුපුරුදු විදිහට මේකේ වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලට update කරන්න කියලා පොඩි message එකක් එහෙම එයි. ඔයාලගේ connection එකත් මේකට සම්බන්ධ වෙලා ඔයා මේක open කරද්දී ඉතින් ඔයා
ඒක අප්ඩේට් කරන්න යන්න එපා. එතකොට ඔයාව ආයෙත් Pro version එක available version එකකට තමයි අප්ඩේට් වෙන්නේ. ඉතින් ඔයාලට මම රෙකමන්ඩ් කරනවා ඔයාලට ගෙවලා ගන්න පුළුවන් නම් ඔයාලා CapCut එකේ latest version එක use කරන්න Pro version එක ගෙවලා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් තමයි ඔයාලා මේ විදියට CapCut එක use කරන්න ඕන. ඉතින් අදට මම මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. වීඩියෝ එක ගැන ඔයාලට නොතේරෙන දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙමත් නැත්නම් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. ඔයා අනිවාර්යෙන් මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe button එක ඔබලා මාව subscribe කරගෙන යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.